අයිබෝන් පුතේ අද කතා කරන්න යන්නේ අපි වෛරස් ගැන. ඒතකොට පුතේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම පුතේ අපි නොමිලේ සම්මන්ත්‍රණය තියෙනවා. හැම සිකුරාදාම රෑ 8ට සම්මන්ත්‍රණයත් එක්ක සම්බන්ධ වෙන පුතේ WhatsApp message එකක් දෙන්න 077යි 359යි 66යි 65ට. හරි. ඒතකොට පුතේ අද කතා කරන්න යන්නේ අපි වෛරස් ගැන. ඒතකොට පුතේ අපි මුලින්ම බලමු වෛරස් එක ව්‍යුහය. ඒතකොට මෙන්න මේ වගේ view එකක් තමයි පුතේ වෛරස් එකකට තියෙන්නේ. ඒතකොට මෙන්න මේකට අපි කියනවා ප්‍රෝටීන කොපුව කියලා. ප්‍රෝටීන කොපුව. ප්‍රෝටීන කොපුව. එතකොට ප්‍රෝටීන කොපුව ඇතුළේ විදිහට තියෙනවා DNA එහෙම නැත්නම් RNA. DNA හෝ RNA තියෙනවා. DNA හෝ RNA තියෙනවා. එතකොට එක වෛරස් එකක් ඇතුළේ තියෙන්නේ එක්ක DNA තියෙනවා නැත්නම් RNA තියෙනවා. මේ දෙකම තියෙනවා දෙක වෛරස් එකක් ඇතුළේ නෑ. එක්ක DNA තියෙනවා නැත්නම් RNA තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ කොටසට කියනවා පුතේ අපි වලිගය කියලා. වලිගය කියලා. මේ වලිගය කියන මේ තන්තුවට අපි කියනවා වලිග තන්තු කියලා. වලිග තන්තු. මේ විදිහට තමයි අපිට වෛරස් එකක විදිහට ප්‍රෝටීන කොපුව තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුලේ DNA එහෙම නැත්නම් RNA තියෙනවා. DNA හෝ RNA. තියෙනවා. ඊපස්සේ වලිගයේ තියෙන ළඟට වලිග තන්තු තියෙනවා. ඊට පස්සේ පුතේ අපිට වෛරස් එකක් නිරීක්ෂණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් විතරයි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් අපිට වෛරස් එකක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ පුතේ වෛරස් එකක් ගත්තට පස්සේ ජීවී ලක්ෂණක් තියෙනවා. ඒ වගේම අජීවී ලක්ෂණත් පෙන්වුම් කරනවා. ජීවී ලක්ෂණ වගේම අජීවී ලක්ෂණත් පෙන්වුම් කරනවා. ඊළඟ කාරණාව තමයි පුතේ වෛරස් එකකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් සජීවී ධාරක සෛලයක් තුල තමයි. වෛරස් එකකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් සජීවී ධාරක සෛලයක් ඇතුලේ විතරයි. ඒකට හේතුව තමයි පුතේ වෛරස් එකකට ඇතුලේ ඉන්ද්‍රිකා කිසිවක් නැහැ. ඒකින්ද කිසිදු පරිවෘත්තීය ක්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. වෛරස් එකක් ඇතුලේ සිදු වෙන්නේ නැහැ. වෛරස් එකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් සජීවී ධාරක සෛලයක් විතරයි. ඒකට හේතුව තමයි ඉන්ද්‍රිකා කිසිවක් නැහැ වෛරස් ඇතුලේ. ඒ නිසා කිසිදු පරිවෘත්තීය ක්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් පුතේ අදට අපි ඉවර කරමු. ඊට පස්සේ පුතේ අපි පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නම්බර් එකට WhatsApp message එකක් දෙන්න 077යි 359යි 66යි 65ට WhatsApp message එකක් දෙන්න පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. අපි ඊළඟ සතියේ ඊළඟ කොටස කතා කරමු. හැමෝටම ආයුබෝවන්.